ඔව් නේ පෙති පොඩ්ඩක් ඇතුළට නැමිලා වගේ එකක් වෙලා තියෙනවා. පොඩ්ඩක් ඉදලා ගන්න. ටැමිල් මීඩියම් සිසුන් සඳහා කියලා. එන ෆයිනල් පේපර්ස් ටැමිල් වලින් ලියන්න බලාපොරොත්තු වෙන ළමයි පොඩ්ඩක් මේ ෆෝම් එක ෆිල් කරන්න සහ දැනට පන්තියෙන් නැති ටැමිල් වලින් පේපර්ස් දෙනවා නම් පන්ති ඉන්න ඉඩ තියෙන ළමයි ඉන්නවා නම් ඒගොල්ලොත් චුට්ටක් දාන්න කියලා කියන්නේ. මොකද දැන් ඔයාලගේ ටැමිල් මීඩියම් පේපර්ස් දුන්නා වගේ ඒවා බලන්නත් එපෙයි. හරිද? බලන්න අපි ටැමිල් මීඩියම් ළමයි ගන්න ඕනනේ. ඒතර ඒ කොයි සෙන්ටර් වලට කී දෙනෙක් ගානේ වගේ ගන්න වෙයිද? ඒකින්ද මන්ද මේ දේවල් ටික අපි පොඩ්ඩක් හොයා ගන්න ඕන. ඒ නිසා මේ දෙමළ මාධ්‍යසන් සඳහා කියලා දාන්නලු. ඒක දෙමළෙන් දාන්න බැයිද? මේ කවුරු හරි ඔන්ලයින් ළමයෙක් ටැමිල් මීඩියම් සිසුන් සඳහා කියන එක දෙමළෙන් ටයිප් කරලා දාහල්ලකෝ. ඒ කියන්නේ දෙමළ භාෂාවෙන් ඔන්ලයින් ටැමිල් මීඩියම් ළමයෙක් ඉන්නවා. ඒතර පොඩි තව ආතල්ලක් තියෙනවනේ ඒක. ඒක පොඩ්ඩක් පුළුවන් දාන්නකෝ. අර ට්‍රාන්ස්ලේට් කරලා හරි පුළුවන් නේ. දැන් මේ ෆෝම් එකක් දාලා එයාලගේ විස්තර ගන්න ඕන කොයි සෙන්ටර්ස් වලද ඒගොල්ලෝ ලියන්නේ. ඒ සෙන්ටර්ස් වල කී දෙනෙක් විතර ලියවෙයිද යනවා අපි පේපර්ස් බලන්න කීයක් ගන්න ඕනද කියලා. This is for Tamil students. අනේ මං කියන්නේ ඒ මන් දන්නේ. දැන් ඔබලා දාන්නේ මං හරිද කියලා චෙක් කරගන්නේ කොහොමද? ගුණවර්පයක්වත් දැම්මොත් එහෙම යකෝ ඊළඟට ගෲප් වලට දාන්න කියලා. තමිල් හැබැයි ඒක නම් හරි වගේ. තමිල් බෑ. කියව ගන්න බෑ. කීපදෙනෙක්ම දාන එක හරි වගේ නේ. මේ බොරු දාන්න එපා. ඔය බෑ. හරි මේ දාලා දෙනවා. තමිල් වලි ඒ අම්මෝ දිගේ වචනේ අර පොඩි දෙමළ වචන නම් කියව ගන්න පුළුවන්. ඔච්චර දිගේව අමාරුයි. මානවර් අන්තිමට කන අමාරුයි. දැන් එක වෙනවනේ එකක් නැද්ද? එමිල් මොලියුම් දැන් මේ ගෲප් එකේ chat වැඩි වුණා දැන් දෙවලෙන්. ඔව් I'm Tamil medium කියලා දෙනවා අයින්ද. ඒකේ හරි. මම එකක් දානවා. මම ඒ දාන එක වැරදි නම් ඔන්ලයින් ළමයි ටක් ගාලා කියන්න. ඒක මේ හදමු අපි ඊට පස්සේ. paste. ඒක නෙමෙයි paste උනේ. ඩයින්. ඒකේ මුල් ටික විතරයි දෙමළෙන් දාන්නේ. මැසේජ් එක ඉතුරු ටික මම සිංහලෙන් දාන්නම්. ඔය හැම එකම බෑනේ ට්‍රාන්ස්ලේට් කරන්න. හරි පරිවර්තනයක් දීලා ඉන්නන්නේ නැත්නම් ඒක මම කරනවා බලගෙන ඉන්න බෑ ඔයගොල්ලෝ. අපි යන් ඊළඟට ඔය ඉගෙන ගත්ත දේෙන් යමක් කරගන්න බලන්න. මාර්ග දාන්නම් මැසේජ් එක. හතලිස් හත මං හිතන්නේ නේ 45 6නේ කරේ ඔව්. 47 මම මේ ඉමීන වැඩේට එකපාර එන්න කලින් ඕගලන්ට පරණ ප්‍රතික්‍රියා මතක් වෙන්න මේක දීලා ඉන්නම්. නැත්නම් ඊළඟට එකපාර ඉමීන හදනේව දුන්නාම මතක නෑ පරණ වැඩ. හරි මුලින්ම මෙන්න මේක කරලා ඉන්නකෝ. දැන් ඕක ඉමීන වලට අදාළ එකක් නෙමෙයි. ඕක ඇල්ඩිහයිඩ් වලට ඇත්තටම අදාළ එකක් නෙමෙයි. අනිත් ඒවා වලුත් කරන්න පරණ කාලේ එකක්. අර ඒක මතක නැතුව බෑ ඒකයි.
ඔන්න දැම්මා. ඒවට ඒ මැසේජ් එකේ වැඩි හරිය සිංහල. ඒකට මුල් ටික පොඩ්ඩක් තියෙනවා. එච්චර දෙමළ බෑ. දමිළ මාධ්‍ය සිසුන් සඳහා ගියම අපිත් පුරවන්න ඕන දා. දැන් දෙමළෙන් දානවා ඒකට රිප්ලයි. හරි.